මේක විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක දර්ශනයක් නෙවෙයි. දැන් මේ මොහොතේ ලෝකයේ ප්‍රබලම විද්‍යාඥයෝ පිරිසක් රහසිගතව වැඩ කරමින් ඉන්නේ. මීට අවුරුදු 4000කට කලින් මේ ලෝකයෙන් සදහටම සමුගත්ත යෝධයෙක්ට ආපහු පණ දෙන්න. ආක්ටික් කලාපයේ මිදුණු අයිස් තට්ටු අතරේ අවුරුදු දහස් ගණනක් ආරක්ෂිතව තිබුණු සෛල සහ DNA කොටස් මේ වෙනකොට විද්‍යාඥයන් සොයාගෙන අවසන්. ජාන ඉංජිනේරු විද්‍යාව ක්‍රිස්පර් ටෙක්නොලොජි පාවිච්චි කරලා මේ මියගිය සත්වයාගේ DNA සහ වර්තමාන ආසියානු අලියාගේ DNA එකතු කරලා අලුත් ජීවියෙක් නිර්මාණය කරන්න ඔවුන් සූදානම්. මේක නිකම්ම සතෙක් හදන එකක් නෙවෙයි. පෘථුවියේ දේශගුණික විපර්යාස නවත්වන්න මේ සතාට පුළුවන් කියලා ඔවුන් විශ්වාස කරනවා. පර්යේෂණ කණ්ඩායම කියන විදියට 2028 අවුරුද්ද වෙද්දී මේ යෝධයාගේ පළමු පැටව අපිට දකින්න ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ අපේ ඇස් පන අපිටම ඉතිහාසය ආපහු ලියවෙනවා. දශක ගණනාවක සිහිනයක් සැබෑ කරමින් අයිස් යුගයේ රජ්ජුරුවෝ ආපහු මිහිමත ඇවිදින්න සූදානම්. කවුද මේ අත්භූත ජීවියා? මීටර් 4ක් උස, ටොන් 6ක් බර, මුළු ඇඟම ලොම් වලින් වැහුණු. ඔහු තමයි ලොම් සහිත මැමත්, වුලි මැමත්. සොබාදහමේ නීතියට පිටින් ගිහින් මෙහෙම සත්තුන්ව ආපහු ගේන එක හොඳ දෙයක්ද? ඔයා මොකද හිතන්නේ? කමෙන්ට් එකක් දාගෙන යන්න.